දිවයිනේ සිටින ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු වන මැණික් මුදලාලි මහතා විසින් දුප්පත් මිනිසුන්ට සියලු ධනය බෙදා මහාන වෙන බවට ලොකු කතාබහක් ඇති වී තිබෙනවා. මේ නිසා බොහෝ දෙනෙක් මැණික් මුදලාලි ගැන තොරතුරු සොයා බලා ඇති බවට ආරංචි වුණ නිසා අපිත් මැණික් මුදලාලි ගැන සොයා බැලුවා. ඒ කතාව ඇත්ත. මැණික් මුදලාලි මහතා තමා සතු සියලු දේපළ මිල මුදල් ඉඩකඩම් නැතිබැරි මිනිසුන්ට බෙදා දීලා ජීවිතයේ අවසාන කාලය පැවිද්දෙකු ලෙස ගත කරන්න තීරණය කරලා තියෙනවා. මුලදී එතුමා විසින් මෝටර් රථ 5000ක් බෙදන්න තීරණය කරත් වැඩි දෙනෙකුගේ ඉල්ලීම නිසා ඇල්ටෝ කාර් 10000ක් බෙදා දෙන්න තීරණය කරලා තියෙනවා. මේ විතරක් නෙවෙයි. ඉඩකඩම්, ලැප්ටොප්, පරිගණක, ජංගම දුරකථන, පොත්පත්, ලිපි ද්‍රව්‍ය, සපත්තු වගේ දේවලුත් බෙදාගෙන යනවා. ඒ විතරක් නෙවෙයි. නිවාස නැති අය නිවාස සාදා දෙන්නත් එතුමා විසින් තීරණය කරලා තියෙනවා. මැණික් මුදලාලිගෙන් මේ විදිහට එක එක දේවල් ගත්ත ගොඩක් අය ඉන්නවා. ඉතින් ඔබත් කැමති නම් මේ දේවල් වලින් මොනවා හරි දෙයක් ලබා ගන්න, ආයුධම් කරන විදිය පිළිබඳව දැනගන්න වීඩියෝ එක අවසන් වෙනතුරු නරඹන්න. මෙම වීඩියෝ එක නරඹන ඔබගේ නැති බැරි මේ දේවල් අවශ්‍යතා ඇති අයෙකු සිටිනම් මෙම වීඩියෝ එක ඔවුන්ටත් බලන්න ෂෙයා කරන්න. උපතින්ම ධනවත් වූ මැණික් මුදලාලි මහතාගේ ප්‍රධාන ව්‍යාපාරය වුණේ මැණික් වෙළඳාම. ඔහුගේ පියාද මැණික් මුදලාලි කෙනෙක්. ඒ අතර ඔහුගේ සහෝදරයාද මැණික් වෙළඳාමේ නිරත වෙනවා. මෙතුමාට මැණික් වලට අමතරව වගා ඉඩම් ගොඩනැගිලි සහ විදේශ ව්‍යාපාර රැසක් ඔහු සතුව තියෙනවා. තමන්ගේ ව්‍යාපාර වලින් මැණික් රාළහාමි උපයාගෙන තිබෙන ධනස්කන්ධය හිතා ගන්න බැරි තරම්. තමන්ගේ ධනස්කන්ධය විකුණලා ලැබෙන මුදල් දුප්පත් ජනතාව අතර බෙදා දීමටත් තවත් කොටසක් සමාජ සුබ සාධනයට වෙන් කරන්නත් මැණික් රාළහාමි කටයුතු කරගෙන යනවා. ඒ සුවිශේෂී කාරණාව තමයි ඔහු විසින් ලබා දෙන ඇල්ටෝ කාර් 10000ක් ඕනෑම කෙනෙකුට ඉල්ලුම් කළ හැකි වීම. තමන්ට මෝටර රථයකට දැඩි අවශ්‍යතාවයක් තිබේ නම්, තමන්ට වෙනත් වාහනයක් නැතිනම්, ඒ වගේම ඉන්න නිවසක් නැතිනම් ඔබටත් ඉල්ලුම් කරන්න පුළුවන්. මේකේ වැදගත්ම කාරණාව තමයි මේ විදිහට ලබා දෙන ඇල්ටෝ කාර් දැනටමත් කීප දෙනෙකුට ලබා දී තිබීම. ඒ අතර 2015 වර්ෂයේ නිෂ්පාදනය කළ ඇල්ටෝ කාර් වගේම 2020 නිෂ්පාදිත ඇල්ටෝ කාර් රථත් ඉන්දියාවෙන් එනුම් කර තිබෙනවා. මේ ඇල්ටෝ රථ තව නොබෝ දිනකින් ලංකාවට ගෙන්වීමට නියමිතයි. ඇල්ටෝ රථවලට අමතරව ත්‍රිවිල් 25000ක් දුප්පතුන් වෙනුවෙන් බෙදා දෙමින් තිබෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ගමන් එතුමා මේ කරන ක්‍රියාව ගැන අගය කර පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. 1938 වර්ෂයේ උපන් මැණික් මුදලාලි මේ වන විට 87 වැනි වියේ පසු වෙනවා. තරුණ කාලෙදී ඇති තරම් ලෞකික සැප සම්පත් විදී මැණික් මුදලාලි මහතා ජීවිතයේ අවසාන කාලයේදී පැවිද්දෙකු ලෙස ගත කරන්න දැඩි ඕනෑකමක් තිබුණා. එතුමා තවමත් අවිවාහකයි. මැණික් මුදලාලිගෙන් පසුව දේපළ බාර ගන්න කිසිවෙකුත් නැහැ. තමන්ගෙන් පසු දේපළ විනාශ වෙන්න කලින් ඒ දේපළ දුප්පතුන්ට බෙදා දීලා පින් රැස් කරගන්න මැණික් මුදලාලිට ඕන වෙලා තියෙනවා. මැණික් මුදලාලි සතු වත්කම් ප්‍රමාණය ඉතාම ඉහළයි. ඔහු සතුව බස් රථ 200ක්, ලොරි රථ 500ක්, තේ වතු වක්කඩ 500ක්, පොල් වතු වක්කඩ 300ක්, රබර් අක්කඩ 100ක්, කුලිර් ලබා දුන් ගොඩනැගිලි 400ක්, හෝටල් කාමර 200ක් ඔහු සතුව තිබෙනවා. මැණික් ව්‍යාපාරයේ හිණි පෙත්තටම ළඟා වූ එතුමාගේ ප්‍රියාද මැණික් ව්‍යාපාරයේ බැබළූ පුද්ගලයෙක්. කෙතරම් සල්ලි තිබුණත් මැණික් මුදලාලි කිසිම දිනක විවාහ වුණේ නැහැ. තරුණ කාලයේදී ඉතාමත් නිර්ලෝභී ජීවිතයක් ගත කළ එතුමා බොහෝ සෙයින් දානමාන ආදිය කර තිබෙනවා. මෝටර රථ ලබා දීම සඳහා දුප්පත් පවුල් තෝරගන්නේ හම්බු විදිහට. මේ වීඩියෝ එක නරඹන ඔබට වාහනයක් ලබා ගන්න පුළුවන්. නමුත් මේ සඳහා එකම එක කොන්දේසියක් තිබෙනවා. එනම් පවුලේ ගෘහමූලිකයා මත්පැන්ට ලොල්ලු පුද්ගලයෙකු නොවිය යුතුයි. එම පවුල් වලට එරෙහිව අපරාධ නොට තිබෙන්න බෑ. ධාර්මිෂ්ඨ පුද්ගලයන්ට මෝටර රථ ලබා දීමේදී මැණික් මුදලාලි මහතා ප්‍රමුඛතාවය ලබා දෙනවා. තම වසමේ ග්‍රාම සේවකලව සහතිකයක් ලබා ගැනීමෙන් තමාගේ නිර්වද්‍යතාවය එතුමාට ඔප්පු කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ආයුධම්පත පිළිබඳ විස්තර සහ අවශ්‍ය ඉතිරි ලියකියවිලි පිළිබඳව විස්තර ඊළඟ වීඩියෝ එකේ ලබා දීමට සූදානම් වෙනවා. ඊළඟ වීඩියෝ එක ආපු ගමන් නැරඹීමට අපිව subscribe කර bell icon එක click කරලා තියාගන්න. සියලු සැප සම්පත් අතහැර මහාන වෙන මැණික් මුදලාලි මේ මහා පින්කම මතු ආත්මේ සාර්ථක කර ගැනීමට පින් බලාපොරොත්තු වෙනවා. කුඩා ප්‍රමාණයේ ව්‍යාපාර ආරම්භ කර ඒ සඳහා මුදල් නොමැතිව සිටින තරුණ තරුණියන්ට කුඩා මැණික් ගල බැගින් ලබා ගන්නත් පුළුවන්. මහලු දෙමාපියන් සඳහා මාල් නිවාස ඉදිකිරීමත් පවත්වාගෙන යාමටත් මැණික් මුදලාලි තම ධනයෙන් කොටසක් වෙන් කර තිබෙනවා. මැණික් මුදලාලි මේ මහා ධනයෙන් ඔහුගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා යයි සිතීමත් මේ දැක සිතින් සතුටු වීමත් කුසල් උපදවා ගැනීමත් අප කාගේත් යුතුයකමක්. මැණික් මුදලාලිගේ මේ උතුම් ක්‍රියාව වගේමින් ඔබගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න.